අයිබෝවන් අද අපි ගමන් කරනවා ඉතාලියේ විශාලතම නැහැ ඉතාලියේ දෙවන විශාලතම දූපත වන සාඩිනියා දූපතට. ඉතින් සාඩිනියා දූපත විශේෂ පෞරාණික වටිනාකමින් සහ විශේෂ ජනමාර්ග විලාසිතාවන්ගෙන් සහ සංචාරක නිවහනවන් වලට ප්‍රසිද්ධ දූපතක්. කොස්ටා ස්මරල්ඩාවේ සිට කෙලෑලුනා නම් ප්‍රදේශය දක්වා මුහුදු වෙරළ තීරය සංචාරකයන්ගේ ඉමහත් අද්විතීය වැදගත් නිමහනක්. ඉතින් මේ සාඩිනියා දූපත ඉතාලියට බටහිරින් සහ කොස්සිකා දූපතට පහළින් මධ්‍යධරණි මුහුදේ පවතිනවා. ඉතින් ජනගහනය මිලියන 1.6කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන මෙම ප්‍රදේශය බ්ලූ සෝන් ප්‍රදේශවලට අයිති වෙනවා. සාමාන්‍යයෙන් බ්ලූ සෝන් ප්‍රදේශයක් කියන්නේ දිගු ආයු කාලයක් පවතින මිනිසුන් ජීවත් වන ප්‍රදේශයක්. ඉතින් මෙම සාඩිනියා දූපත 1861 දී ඉතාලියත් එක්ක එකතු වෙලා තමන්ගේ රාජ්‍ය ඉතාලිය යටතට පත් වෙනවා. නමුත් ඒ ස්වෛරී පළාතක් විදිහට සාඩිනියාව ඉතාලියත් එක්ක කටයුතු කරනවා. ඉතින් මෙන්න සාඩිනියාවේ අගනගර ලෙස කාග්ලියාරි නමින් හඳුන්වන කුඩා ප්‍රදේශය හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙම දූපතේ තියෙන විශ්මිත දේවල් අනුව සහ මේ තිබෙන නග්න ස්වරූපී කඳු සහ නොරාගී නමින් හැඳින්වෙන ශිලා නිර්මාණ 7000කට වඩා ප්‍රමාණයක් මේ හඳුනාගෙන තිබෙනවා. එතකොට මේවා ලෝකඩ යුගයේ නිර්මාණය කරපු ඒවා බව හඳුනාගෙන තිබෙන බවයි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. ඉතින් ප්‍රදේශ ලා මැඩ්ලෙනා නමින් හඳුන්වන කුඩා දූපත් රාශියකින් සමන්විත ලස්සන ඒ වගේම ආකර්ශනීය ප්‍රදේශය වලින් සමන්විත භූමි ප්‍රදේශය. එතකොට මෙම සාඩිනියා දූපත ගැන කතා කරනකොට කතා නොකළ බැරි මාතෘකාවක් තමයි සාඩිනියාවට අනුරූප කැම්බීම්. පුකරිනෝ සාඩෝ කියලා කැම් වර්ගයක් තියෙනවා. ඔවුන්ගේම අනන්‍යතාවයට හදපු චීස් වගේ කැම් ජාතියක්. ඉතින් මෙම කැම් සහ රසවත් වෙනත් විවිධ ආහාර නිසා මේ ඉතාම ප්‍රසිද්ධ වෙනවා සංචාරකයන්. ඒ වගේම සාඩිනියා නැමැති විශේෂ උත්සවයේද සංචාරකයන් අතර සිත් හද ගන්නා සුළු උත්සවයක් වෙනවා. ඉතින් ජීවිතයේ කිදිනකෝ මෙවැනි සාඩිනියාවෙනි දූපත් හෝ ලෝකයේ තිබෙන සුවිශේෂී සංචාරක ස්ථාන සියසින් දැක බලා ගැනීමට අධිෂ්ඨාන කරගනිමින් එන්න සාඩිනියා වෙතට. මධ්‍යධරණි මුහුදු හදවතේ ඇති සිත් ඇදගන්නා සුළු දූපතක් වන සාඩිනියා වෙත සාදරයෙන් පිළිගනිමු. එහි පෞරාණික වෙරළ පොහොසත් ඉතිහාසය සහ විචිත්‍රවත් සංස්කෘතිය සමගින් සාඩිනියා අමතක නොවන අත්දැකීමක් ලබා දෙයි. ඉතින් අපි මෙම ඉතාලි මෙනිකෙහි සුන්දරත්වය සහ ආකර්ෂණය වෙත කිමිනෙමු. සාඩිනියාව ලෝකයේ වඩාත්ම සිත් ඇදගන්නා සුළු වෙරළ තීරයන් කිහිපයක් ගැන පුරසාරම් දොඩයි. එහි මර්කච් ජලය සහිත සුප්‍රසිද්ධ කොස්ටා ස්මරල්ඩාවේ සිට කැලෑලූනා දක්වා දූපත වෙරළට ආදරය කරන්නන්ගේ පාරාදීසයක්. නමුත් සාඩිනියාවට ඒ වෙරළ තීරයට වඩා බොහෝ දේ ඇත. මෙම දිවයින වසර දහස් ගණනකට පෙර දිවෙන ඉතිහාසයකින් පිරී ඇත. ලෝකඩ යුගයේ ඉදිකරන ලද සාඩිනියාවට අනන්‍ය වූ අද්භූත නුරාගී ව්‍යුහයන් සොයාගත හැකිය. මෙම පැරණි ගල්කුළුණු දිවයිනේ පොහොසත් අතීතයකට සාක්ෂි සපයයි. සාඩිනියාවේ සූපශාස්ත්‍ර රසයෙන් තොරව කිසිදු සංචාරයක් සම්පූර්ණ නොවේ. ඔබට පොකොරිනෝ චීස් රස බැලීමට මල්ලෝ රෙද්ද සහ පෝර් සෙඩ්ඩුවෙනි
සාම්ප්‍රදායික කෑම වර්ගවල රසයන් රසවිඳිය හැකි සාධ්‍යවීනී ලෝක ප්‍රකට වයින් රසවිඳිය හැකි කාර්ය බහුල දේශීය වෙළඳ පොළවල් ගවේෂණය කළ හැක. සාඩිනියාවේ සංස්කෘතිය සජීවී සහ විවිධ උත්සව හා සිදුවීම් හරහා සරණලු ලැබේ. සැන්ටි එපිසියෝ සහ සාටිග්ලියාවැනි උත්සවවලදී වර්ණවත් ඇඳුම් සාම්ප්‍රදායික සංගීතය සහ සජීවී නැටුම් අත්විඳිය හැක. මෙම සිදුවීම් දිවයිනේ ගැඹුරට මුල් බැස ඇතිරේ පිළිබඳ මනා දර්ශනයක් ලබා දෙයි. ත්‍රාසජනක සොයන්නන් සඳහා සාඩිනියාව නිමක් ඇති අවස්ථා සපයයි. ජෙන්රුගෙන්ටු ජාතික වනෝද්‍යානයේ රළු භූදර්ශන හා ඇවිදීමට කැපෝ කැක්සියාහි නාට්‍යමය කඳු ගවේෂණය කිරීමට නැතහොත් මධ්‍යධරණී මුහුදේ දී ඇයට ගුහා තුළ කිමිදීමට ඔබට හැකිවේ. දවස අවසන් වන විට සාඩිනියාහි විස්මයජනක හිරු බැසයාම් සමඟ ඔබව ආකර්ෂණය කරයි. අහස සිත්තද ගන්නා සුළු වර්ණමානාවකින් පින්තාරු කරයි.